තවත් අදහස් දැක්වීමක් සමගින් එකතු වන්නට තමයි සෝදානම් වෙන්නේ. අද දවස ගැන මේ පෙර පාසල ගැන නිර්මාණ ප්‍රදර්ශනය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම හරිම සතුටුයි. මගේ දුව දැන් අපි අවුරුදු දෙකක් බොහොම විශ්වාසයෙන් තමයි මෙතෙන්ට එන්නේ. බබාව පෙර පාසලට දාන්න කලින් අපි හොයලා බැලුවා වටේ පිටේ තියෙන හැම පෙර පාසලක් ගැනම. හැමෝම එහෙමයි නේද? අපි හැමෝම අපේ දරුවන්ට හොඳම තැනක් තමයි හෙව්වේ. ඉතින් අපේ දරුවගේ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ විදිහට අපි එරෝ කිඩ්ස් පෙර පාසල තෝරගත්තා. ඒ ගැන ඇත්තටම අද හරිම සතුටුයි. බබාලා මෙතෙන්ට එනකොට මට මතකයි පළවෙනි දවසේ බබාලා අඬනකොට මෙතනින් ගිය වාහනයක් නවත්තලා ඇහුවා මෙතන දේවාලයක් කරනවද කියලා. ඒ තරමට අපේ බබාලා ඇඬුවා. හැබැයි මේ ටීචර්ලා මට මතකයි වඩාගෙන මෙහෙට අරන් ගිහිල්ලා බොහොම ආදරෙන් සලකලා දවස් 3-4ක් යද්දී අපේ ළමයි ටීචර්ලාට අවනත කරගත්තා. ඊට පස්සේ අපේ ළමයින්ට මේ අවුරුදු දෙක තුල පුදුම අලුත් අත්දැකීම් ගොන්නක් ලබා දුන්නා. ඒ ගැන ඇත්තටම අම්මා කෙනෙක් විදිහට මට ඉන්න එකම දරුවයි. ඉතින් මගේ දරුවගේ ඒ සංවර්ධනය දැකලා මම බොහොම සතුටු වෙනවා. ඒ වගේම තමයි අපේ පන්තියේ අනිත් අම්මලා. අපි ඊයේ පෙරේදා එකතු වෙලා කතා කරනකොට එයාලගේ අදහසුත් ඒ වගේමයි. ඒ නිසා මේ අද මේ නිර්මාණ ප්‍රදර්ශනයේ දකිද්දුනත් අපිට හිතෙන්නේ අනේ අපේ දරුවෝ මේව කළාද කියලා. ඒ තරම් සංවර්ධනයක් අපි ඒ තුල දකිනවා. ඉතින් ඇත්තටම එක වසරට යන්න අපේ ළමයි ඕනමටත් වැඩිය සංවර්ධනය කරලා තියෙනවා කියලා මට හිතෙනවා. ඒ නිසා අද මේ අලුතින් ළමයි බාර දෙන්න ඇවිල්ලා ඉන්න අම්මලාට කියන්න තියෙන්නේ බොහොම සතුටින් මෙතෙන් අපිට ළමයි බාර දීලා බොහොම නිදහසේ ඉන්න පුළුවන්. ඒක ඇත්තටම පෙර පාසලේ ප්‍රධාන පාලිකාව ඇතුළු සියලුම ගුරුතුමියන්ලා බොහොම වගකීමෙන් ඉටු කරනවා. ඒ ගැන ඇත්තටම කිසිම සැකයක් නැහැ. මම අත්දැකීමකුත් එක්ක කතා කරන නිසා මම එහෙම කියන්නේ. ඉතින් අවසාන වශයෙන් මම කියන්නේ මේ එරෝ කිඩ්ස් පෙර පාසල දිනෙන් දින සාර්ථකත්වයට පත් වෙලා තව ගොඩාක් කාලයක් මේ ප්‍රදේශයේ චූටි දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය කරන මධ්‍යස්ථානයක් ලෙස බොහෝ කාලයක් වැජබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම නියම වෙනවා. බොහොම ස්තුතියි. ඔබ අදහස් දක්වීමට බෙහෙවින්ම ස්තුතියි.